එතන මේ වීඩියෝ එක කරන්නේ 2027 A-level exam එකට අදාළව ජූනි මාසය තුල. එතන මේ මාසය තුල මොනවද අපේ ක්ලාස් එක ඇතුලේ කව වෙන අනුමාත්‍රිකා ටික කියන දේ පොඩ්ඩක් දැනුවත් කරන්න. එහෙනම් මෙතනදී ජූනි මාසය තුල අපි තරල විද්‍යාව පොදුවේ තරල විද්‍යාව තරලයක් ගත්තාම ඒ තරලයකට කියන්නේ අපි පදාර්ථ ගලාගෙන යන්න පුළුවන් පදාර්ථයකට. ඒතර ගලාගෙන යන්න පුළුවන් මේ පදාර්ථයට ස්වභාවයන් දෙකක් තියෙන පුළුවන්. එකක් ගලාගෙන යන්නත් පුළුවන්, ගලාගෙන යන්න නැති වෙන්නත් පුළුවන්. ඒතර ගලාගෙන යන්න නැති තරලයක් නැත්නම් ගලාගෙන නැති ද්‍රවයක් අපිට කියන්න පුළුවන් ද්‍රව ස්ථිතික තත්ත්වයක තියෙනවා කියලා. ඒතර ගලන ද්‍රවයකට අපි කියන්න පුළුවන් ගතික තරල තත්ත්වයක තියෙනවා කියන දේ. එහෙනම් ද්‍රව ස්ථිතිකව තියෙද්දී ද්‍රව ස්ථිතික විද්‍යාව යටතේ අපි පැහැදිලි කරන යම් යම් සංසිද්ධීන් ටිකක් සහ ඒ වගේ ගුණාංග ටිකක් තියෙනවා. ඒතර මේ දේවල් ගැන පර්ෆෙක්ට් අපි කතා කරනවා හැම යෙදීමක්ම කව වෙන විදිහට. ඒතර එතනදී ඝනත්වය තරලයක ඝනත්වය ඇයි අර්ථ දක්වන්නේ? ඒතර සාපේක්ෂ ඝනත්වය පාවිච්චි කරන්නේ මොකටද? ඊළඟට ද්‍රව මිශ්‍රණ පද්ධතිවල මිශ්‍රණ ගන්න කෙටි ක්‍රමයක් අපි ගැන කතා කරනවා. මොකද අපි එතනදී කෙටි ක්‍රම පැත්තෙන් කොහොමද අපි මේ ගණන් හදාගන්නේ? මොකද නැත්නම් අපි සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය තමයි මේවා අර කෙමිස්ට්‍රි ගණන් හදනවා වගේ දිගට ලියාගෙන යන එක. එහෙම නැතුව ලේසියෙන් හදන්න ක්‍රම පාවිච්චි කරනවා. ඊළඟට ද්‍රව පීඩනයක්. එහෙම නැත්නම් පීඩනයක් කියන්නේ මොකද්ද? ඒක තරල පීඩනයකට පරිවර්තනය වෙන්නේ කොහොමද? තරලයක් තුළ පීඩනයක් නිර්මාණය වෙන්නේ කොහොමද? ඊළඟට ද්‍රව කඳක් මගින් නැති කරන පීඩනය ගන්නෙ කොහොමද? ඒ කියන කාරණා ටික සහ ඒ වගේ භාවිත විදියට පීඩන තව තැනකින් තව තැනකට සම්ප්‍රේෂණය. පීඩන සම්ප්‍රේෂණ මූලධර්ම. පැස්කල් මූලධර්මය ගැන අපි කතා කරනවා. ඊළඟට පැස්කල් මූලධර්මය වගේම යූනලයක සහ හේයා රූපකරණයක ක්‍රියාකාරීත්වයේ ඇයි ඒ දෙක වෙන වෙනම භාවිතා කරන වැදගත්කම මොනවද? සහ ඒ වගේම අපි පාවිච්චි කරන මේක භාවිතා කරලා අපි කරන ප්‍රැක්ටිකල් මොනවද? ඔන්න ඒ කියන කාරණා ටික ගැන කතා කරනවා. ඊට අමතරව ඉපුළු මූලධර්ම මොකක් හරි කෙනෙක් ද්‍රව ස්ථිතික තරලයක නැත්නම් ද්‍රව ස්ථිතිකව ඉන්න තරලයක ගිල්ලීමක් කරොත් එහෙම මේ ගිල්ලන වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරවුම. අනේ උඩුකුරු තෙරවුම ගන්න කොහොමද? ආකාර දෙකක් තියෙනවා. එකක් ඉපුළු මූලධර්මයේ පැත්තෙන් හිතන එක, අනිත් එක ආගමිස් මූලධර්මයේ පැත්තෙන් හිතන එක. ඒවා භාවිතා කරන අවස්ථා මොනවද කියන කාරණේ ඊළඟට මේ ප්‍රකාශන ඇතුලේ තියෙන හැම භෞතික ප්‍රකාශනයක් ඇතුළෙම තියෙන විවිධ පරාමිතීන් වෙනස් වීමත් එක්කලා උදාහරණයක් ගුරුත්වාකර්ෂණය වෙනස් වීම, ඊළඟට උස වෙනස් වීම, ඔය කියන ගිරණ පරිමා වෙනස් වීමත් එක්කලා ඊළඟට ඔයගොල්ලෝ දන්නවා අයිස් වගේ කෙනෙක් ගත්තාම ජලය පාවෙනවා. හැබැයි අයිස් දිය වුණාට පස්සේ ඒ පාවුනට පස්සේ ජලය පරිමා වෙනස් වීමක් වෙලා මේක පිටාරේ යමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ කියන කාරණා හයිලයිට් වෙන්න ඕනේ තැන් හරි ලස්සනට පැහැදිලි කරනවා මේ ද්‍රව ස්ථිතිය ඇතුලේ. ඒතර මේ වැඩේ සහ ඊළඟට තරලය ගලාගෙන යන අවස්ථාවක් ගත්තාම ගතික තරල තත්යකට මාරු වෙනවා. ඒ කියන්නේ යම් ශීඝ්‍රතාවයකින් තරලය ගලාගෙන යන්න ගන්නවා. එතකොට හරස්කඩ ඇතුලෙන් මේ විදිහට මාරු වෙද්දී ශීඝ්‍රතාවය රැකෙන විදිහට අපි කියනවා සන්තතික සම්බන්ධයක්. ඒතර මේ වගේ තරලයක් මූලික ගුණාංග ටිකකට අපි යටත් කරනවා. මේ අසම්පීඩ්‍ය අනවරත ඔය කියන කාරණාත් එක්කලා අපි මේක වෙන් කරලා අරගෙන ඒ තරලයක් පොදු ගුණාංග මොනවද? ඒක තරලය ගලාගෙන යද්දී ඒ වගේ පීඩන, ඒ වගේ ශක්තිය, ඒ වගේ චාලක ශක්තිය හැසිරෙන්නේ කොහොමද කියන දේ අපි බර්නෝලි මූලධර්මය යටතේ කතා කරනවා. සහ මේ හැම එකකම ප්‍රායෝගික භාවිත. මොකද මේ තියෙන සිද්ධාන්ත පසුබිමක් විතරයි. එහෙනම් ප්‍රායෝගික භාවිත අපි කතා කරන්න ඕනේ. ඒතකොට නැවක ක්‍රියාකාරීත්වය, සබ්මැරින් එකක ක්‍රියාකාරීත්වය, ඊළඟට ප්ලේන් එකක් යද්දී කොහොමද බර්නෝලි ආචරණයන් හරහා මේවට බලයන් නිර්මාණය කරගන්නේ? රේසින් කාර් එකක ප්‍රොෆයිල් එකක ඇයි වැදගත්කම මොකක්ද? ඒතකොට හෙලිකොප්ටර් එකක මේ ක්‍රියාකාරීත්වය සඳහා මොකද්ද බර්නෝලි වල භාවිතය? ඔය කියන කාරණා හැම එකක්ම කතා කරන ගමන් පහුගිය විභාග ප්‍රශ්න ටිකත් කතා කරන ගමන් මෙන්න මේ කොටස් ටික මේ මාසය තුල සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. ඒතකොට මේ කොටස් වල යම් අවබෝධයක් ලබාගෙන ගත්තා හෝ එහෙම නැත්නම් යම් කිසි අපැහැදිලිතාවයක් තියෙන හෝ තවදුරටත් මේ පාඩම් ඉගෙනගෙන නැති කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් අපේ ගෲප් ක්ලාස් වලට එකතු වෙන්න පුළුවන්. ඒතර මේ පන්ති තියෙන වෙලාවල් සහ ඒ විස්තර ටික වීඩියෝ එක දික් වෙන නිසා මම මේකට දාන්න නැතුව වීඩියෝ එකේ කැප්ෂන් එකත් එක්කලා තියන්නම්. ඒතකොට ලින්ක් එක හරහා join වෙලා ඔයගලන්ට පුළුවන් අපේ ගෲප් ක්ලාස් එකකට එකතු වෙන්න. එහෙනම් මෙන්න මේ කොටස් ටික ජූනි මාසය තුල ආවරණය වෙනවා එකතු වෙලා වැටික් කරගෙන යන්න. හරි. එහෙනම් good luck. ඔය ටික තමයි දැනුවත් කරන්න තියෙන්නේ. එහෙනම් මේ දැනුවත් කිරීමක් කරේ මොනවද ජූනි මාසය තුල 2027 A-level exam එකට අදාළව සිද්ධ වෙන්නේ කියන කාරණය.